මේක මාකටිං ට්‍රික් එකක් නෙමෙයි. මම ඔයාලට කියනවා කාලය හොයාගෙන මේ වීඩියෝ එක කොහොම හරි බලන්න කියලා. මේකේ ඔයාගේ අවධියට බොහොම වැදගත් දෙයක් තියෙනවා. ඒ හින්දා ඔයාගේ වැදගත් කාලය මේකට ටිකක් වැය කරලා මේක අහන්න. මම ගොඩක් වෙලාවට මේ වීඩියෝස් බලන්නම කියලා බල කරන්නේ නැහැ. එක්කෙනෙකුට දෙන්නෙකුට විතරක් මට දැනුනොත් මේක බලන්න කියලා දෙනවා. ඒත් මට හිතෙනවා මේ වීඩියෝ එක ගොඩක් අයට වැදගත් වෙවි කියලා. ඔයා ආගමික ආධ්‍යාත්මික වගේම ඔයාට හොඳයි කියලා දැනෙන පරණ එසෝටරික් ඉගැන්වීම් තියෙන පොත් කියවන්න. ඔයාට ගැළපෙනවයි කියලා හිතන දැනෙන බණ අහන්න. ඒ කියන දේ දැනුම තේරුම් ගන්න. හැබැයි එතනින් නවත්තන්න එපා. එතනින් නැවතුනොත් ඔයා මායාවේ රැවටීමකට උගුලකට අහු වෙලා. ඒවා ජීවිතේට දාලා ජීවිතේ ගවේෂණය කරලා ගැඹුරට ගිහින් සත්‍ය තමා තුළින් අවබෝධ කරගන්න. ඒක තමයි හරිම මාර්ගය. ඇයි මං තේරුම් අරගෙන අතාරින්න නැතුව අවබෝධෙටම යන්න කියන්නේ? ගොඩක් වෙලාවට අපි අහන ප්‍රශ්නයක් තමයි ඇයි අපි කතා කරන දේවල් අනික් අයට තේරෙන්නේ නැත්? ඇයි මෙච්චර දේවල් කිව්වත් සමහරු ගණන් ගන්නත්? සමහර අය ඒක සම්පූර්ණයෙන්ම පිළිගන්නවා. අනික් අය ඒක එයාලා තේරුම් ගත්ත අදහසක් හරහා කතා කරලා නවත්තනවා. එතන එහාට කතා කරන්නේ නැහැ. ඒ කියන කතාව ඒ තේරුම් ගත්ත දේ එයාලට ඇති. එතන එහාට කිසි දෙයක් ඕන නැහැ. බොහොම සුළු කොටසක් විතරයි ඊටත් වැඩිය යටට ගිහිල්ලා. ගැඹුරට මේක අලුත් විදියකට ගවේෂණය කරන්න, සාකච්ඡා කරන්න. අපි ගොඩක් වෙලාවට අහනවා ඇයි මේ? මොකද්ද මේකට හේතුව කියලා. ඒකට හේතුව අද වීඩියෝ එකේ කතා කරමු. මේ මායාව ඇතුලේ අපි දකින හිතන ක්‍රියා කරන ක්‍රමයට හේතුවක් තියෙනවා. අපි හිතනවා මේ මම හිතන දකින ක්‍රමය හරි කියලා. නමුත් අපි දන්නේ නැහැ අපි තුල තියෙන ඉන්ටර්නල් ආකිටෙක්චර් එකක් හරහා ලෝකයේ තුල දුවවනවා ක්‍රියා කරනවා කියලා. මේක පාලන යාන්ත්‍රණයක්. මෙකනිසම් එකක්. අපි මායාවට ඇතුළු වෙන්නේ ඒක හරහා. ඒක දුවවන ඉන්ටර්ෆේස් ප්‍රෝග්‍රෑම් එකක් හරහා. මායාව ඇක්සස් කරන්නේ කෘත්‍රිමව ප්‍රෝග්‍රෑම් වෙච්ච ගේම් අවතාර කෙනෙක් හරහා. ඒ තමයි අපි දකින හිතන මම කියලා විශ්වාස කරන පුද්ගල ස්වභාවය. ඊගෝ එක. මේ පුද්ගල ස්වභාවය පර්සනැලිටිස් ඒවා තුළින් දැකීම හිතීම ඒ මවපු මැටීරියල් ලෝකය මම මගේ කියලා ඇත්ත සත්‍ය රියල් සොලිඩ් පර්මනන්ට් කියලා අපි විශ්වාස කරනවා. ඒකට වාගේ ඡන්දය දෙනවා. මේ ෆ්‍රී විල් චොයිස් එක. හා කීම. ඒකට බලය අවසර දීම. මේ තීරණය නිසා ඔයා ඒකට තවදුරටත් දුවන්න අවසර දෙනවා. ඔයා මේක අවසිහියෙන් කරන දෙයක්. ඔයා මෙච්චර කල් මේක තමයි තේරුවේ. මේ වීඩියෝ එක ඇහුවට පස්සේ මගේ ප්‍රශ්නය ඔයා ඒක තවදුරටත් තෝරනවද නැද්ද කියන එක. මේ කෘත්‍රිම පුද්ගල ස්වභාවය ඔයාට කියන්නේ නෑනේ එයා කෘත්‍රිමයි කියලා. එයා දකින, විඳින, හිතන, ක්‍රියා කරන, හැසිරෙන ඒ වගේම ඔයාගේ කටහඬෙන් ඔයා වගේ කතා කරන ඉම්පෝස්ටර් කෙනෙක්. එයා හිත ඇතුලේ කතා කරන හින්දා ඔයා හිතනවා මේ මගේ කටහඬ, මගේ සිතුවිලි, මගේ අදහස්, මගේ දැකීම්, මගේ හිතීම්, මගේ ඇඟ, මගේ ලෝකේ, මට අයිති දේවල්, මම කරන දේවල් කියලා. ඔයා මම කියලා අයිඩෙන්ටිෆිකේෂන් එකකට යනවා. මේ මුණ ගමන් ඔයා මායාවට අහු වෙනවා. මේ තේරීම ඔයා කළා කියන්නේ ඔයා එකට ඔයාගේ ඡන්දය බලය දෙනවා. මේ කියන්නේ ඒකට ඔයාව දිගටම පාලනය කරගෙන යන්න කියලා එයාව ඔයාගේ හිතේ රජ කරනවා. ඔයාව පාලනය කරගෙන ඔයා මේ ජීවිතේ සංසාරේ දිගටම ගෙනියන්න ඔයා ඡන්දය දීලා හා කියලා. ඔයා එළිය ලෝකයෙන් අහලා දැකලා කියවලා තේරුම් ගන්නවා මම ධර්මයේ දන්නවා කියලා. ඒ හරහා ඔයා හදාගන්න ලොකු උපාසකකමක් හිතේ මවාගෙන සුදු ඇඳගෙන දැන් හරි මම දන්නවා කියලා ජීවත් වෙනවා. හැබැයි මායාවෙන් කවදාවත් එළියට යන්නේ නැහැ. ඊගොට පුළුවන් ආගමික වෙන්න, ප්‍රතිපත්ති පුරන්න, පන්සල් යන්න, උපාසක වෙන්න, හොඳ නරක තේරුම් අරගෙන ඒ විදිහට ජීවත් වෙන්න. ඒ කියන ධර්මයේ ඒ අදහස් තේරුම් ගන්න, සාකච්ඡා කරන්න. ඒ විදිහටම හැසිරෙන්න. එයාට පුළුවන් ස්පිරිචුවල් වෙන්න. මේ ස්පිරිචුවල් ඊගෝ, උපාසක ඊගෝ. එයා ඔයාට මේවා ඔක්කොම තේරුම් ගන්න දෙනවා.
ඔයා මේ අදහස් ඔක්කොම හරි කියලා විශ්වාස කරලා ආගමික වෙලා මායාවේ ඉන්නව නම් එයාට ඇතිනේ. මේක තමයි උගුල. ඔයා දැනුම එකතු කිරීම එයාට ප්‍රශ්නයක් නෙවෙයි. මොකද මේ ආත්මේ ඉවර වෙනකොට ඔය දැනුම ඉරේස් වෙනවනේ. ඔයා සංසාරේ දිගටම යනවනේ. ඉතින් ඔයාගේ උපාසක හොඳ නරක ethics morality information data එයාට ප්‍රශ්නයක් නැහැ. මේ එළියේ මායාවේ කෘතිම පුද්ගල ස්වභාව ඊගෝ හරහා ඔයා ඉගෙන ගත්ත හොයාගත්ත දැනුම සත්‍ය ඥානය ඔයා ඒව මත යැපෙනවා. ඒව පාවිච්චි කරනවා. ඒ ඊගෝ මත යැපීමක් මායාව මත යැපීමක්. මේ ඊගෝ සමග ඔයා පවත්තන කෝඩිපෙන්ඩන්සි රිලේෂන්ෂිප් එකක්. නිකම්ම එපා කියලා අතාරින්න නැතුව මේ ගැන දිගටම ගැඹුරට හිතන්න. මම කියන දේ ඇත්තද කියලා බලන්න. ඔයා එයා මත යැපෙනවා. එයා ඔයාව උපාසකකම පූජනීය බව හරහා වටිනාකම වැඩි කරලා ඊගෝ උඩට අරගෙන ලොකු තත්වයක් දීලා VIP උපාසක VIP පූජනීය කළා. ඔයා හිතනවා මේ මම කියලා. නමුත් ඔයා කෘතිමත්වයක් රජ කරගෙන තමන්ව මෝහණය කරගෙන ඉන්නේ. මේක බොහොම සියුම්ව හදලා දුන්න ඊගෝ ට්‍රැප් එකක්. මම දන්නවා ඒ නිසා මම මායාවෙන් එළියට යනවා කියලා ඔයා හිතනවා. නමුත් ඔයා මායාවේ තියෙන ඊගෝ මත යැපෙනවා. එළියෙන් ගත්තු සත්‍ය මත යැපෙනවා. ඔයා කොච්චර දැනගත්තත් දැනුම ඥානය තිබුණත් ඔයාගේ අයිතිය තියෙන්නේ කෘතිම ඊගෝට මායාවට. මේ මායාවේ තියෙන ලොකුම උගුලක්. මේකට රවට්ටලා පුද්ගලයාව කම්ෆර්ට් සෝන් එකක තියාගන්නවා. ඔයාව මේක ඇතුලේ තියාගන්න ක්‍රම මැට්‍රික්ස් එක හොඳට දන්නවා. එක එක ආගම් වලට සංකල්ප වලට අනුව මිස්ටර් ස්මිත්ලා ආකෝන්ස්ලා මාරයෝ මේ වැඩේ හොඳට දන්නවා. ඒ හින්දා ඔයාට බටර් ගාලා ඔයාව මේකේ තියාගන්න ලේසිම ක්‍රමය තමයි දැනුම සැපයීම. ඔයා දැනුමේ කන්සියුමර් කෙනෙක් කිරීම. දැනුමට ආශාව ඇති කිරීම. ඔයාව බය කරන්න දම්බෙල් දාන්න ඕනේ නෑනේ. දැනුම ටිකක් දීලා ඔයා දන්නවා කියන එක තේරුම් ගැනීම අවබෝධය කියන තැනට මනස සකසවනවා. ගොඩක් අයට කතා කරලා බලන්න. එයාලා මේ දැනුම තේරුම් ගැනීම අවබෝධය කියලා විශ්වාස කරනවා. මම බණ ඇහුවා. මට තේරුණා. ඒ හින්දා මට අවබෝධ වුණා කියලා එයාලා හිතනවා. ගොඩක් අය මට අවබෝධ වෙලා කියලා තමයි ඉන්නේ. හැබැයි ඒක දැනුම විතරයි. අවබෝධය කියන්නේ ඊට වැඩිය වෙනස් දෙයක්. ජීවිතය තුලින් විඳලා තමා තුලින් සත්‍ය උපදවා ගන්න ඕනේ. අවබෝධය තමා තුලින් ඉපදෙන දෙයක්, ඇහැරෙන දෙයක්. මෙච්චර කල් දන්නේ නැති දෙයක් තමා තුලින් ඉපදෙනවා. අපි ඒකට කියනවා අහා මොමන්ට් එකක් කියලා. මේ දෙකේ වෙනස හොඳට බලන්න. මොකක් හරි ඇහුණාම ඒක තේරුණාම ඒක දන්නවා. ඔයා දන්නවා විතරයි. හැබැයි අපි මෙච්චර කල් නොදන්න දෙයක් අපි දන්න භාෂාවෙන් දන්න සංකල්ප හරහා අපිට අවබෝධ වෙනවා නම් ඒක තමයි අවබෝධය කියන්නේ. මේ දෙකේ වෙනස හොඳට තේරුම් ගන්න ඕන. නැත්තම් දැනුම අවබෝධය කියලා මායාවට තවදුරටත් රැවටෙනවා. ඔයා තුලින් ඉපදෙන අවබෝධය තමයි සත්‍ය. ඒක සදාතනිකයි. ඒකේ අයිතිය දිව්‍යත්වයට, විශ්වයට. ඒකට කාටවත් අයිතිවාසිකම් කියන්න බෑ. ඔයා තුලින් එළියට එන දෙයක්. ඒක මායාවට අයිති නෑ. මම මගේ කියලා ඊගෝට අයිති කරගන්න බෑ. ඒක තමා තුලින් අවදි වෙනවා, අවබෝධ වෙනවා. ඒක ඊගෝගේ මතකයේ තියෙන්නේ නෑ. ඒක අවශ්‍ය වෙලාවට හිත තුලින් මතුවෙනවා, අනික් වෙලාවට නෑ. මේ living truth. මේ සත්‍යයට පණ තියෙනවා. ඒක ඊගෝගේ මායාව ඇතුලේ තියෙන මැරිච්ච සත්‍ය නෙමෙයි. මේ දැනුම, information, data නෙමෙයි. එයාට පණ තියෙනවා. මේ පණ තියෙන සත්‍යයට පුළුවන් ඔයාව ඇහැරවන්න, මායාවෙන් ගලවන්න. ඒක ඔයා තුල උපදවා ගන්නකම් ඔයා මම දන්නවා තේරෙනවා කිව්වට වැඩක් නැහැ. ඔයාර මම දන්නවා කියලා රත්තරන් කූඩුවක් හදාගෙන මායාව ඇතුලේ ඉන්න සිරකරුවෙක් විතරයි. මේ දෙකේ වෙනස තේරුම් අරගන්න බලන්න. එතකොට ඔයා කොහෙද ඉන්නේ කියලා ඔයාට අයිඩියා එකක් එනවා. ඉතින් අපි මායාව තුලට ඇතුල් වෙන්නේ අපේ ඇතුලේ තියෙන ඉන්ටර්නල් ආකිටෙක්චර්ස් තුනක් කරා. මෙතනදී අපි ගොඩක් වැදගත් වෙන ප්‍රධාන ಜಾති දෙකේ වෙනස ගැන තමයි මම මුලින්ම කතා කළේ. ඒක දැනුම සහ අවබෝධය කියන කොටස් දෙක හරහා තමයි අපි තුලින් ක්‍රියා කරන්නේ.
මේ වීඩියෝ එකේ ඇතුළට යනකොට මේ ಜಾති තුන මොනවද? ඒක වැඩ කරන්නේ කොහොමද? ඒකේ අපි ජීවත් වෙන්නේ කොහොමද කියලා වැඩිපුර විස්තර කරනවා. මේක තේරුම් ගත්තාම ඔයා දන්නවා මෙතන වෙන්නේ මොකක්ද කියලා. ඔයා ඉන්නේ කොයි තැනද? වෙනස් වෙන්න ඕනේ කොහොමද කියලා ඔයාට තේරෙයි. මෙතන අපි කට්ටි තුන ගැන කතා කරනකොට විනිශ්චය කරන්නේ නැහැ. එක කට්ටියක් අනික් අයට වැඩිය හොඳයි, අනික් අය මේ කට්ටියට වැඩිය හොඳ නැහැ කියලා අපි කතා කරන්නේ. මෙතන ඔයාලට ගේන්නේ පැටර්න් රෙකග්නිෂන් එකක්. එතකොට මමයි ඔයයි කියලා දෙන්නෙක් විදියට බලලා අනික් පුද්ගලයා විනිශ්චය කරලා මගෙන් වෙන් කරලා දකින්න ක්‍රමය අතෑරලා එයාලත් අපිත් ඔක්කොම එකම තැනකින් ආපු අය. අපි ඔක්කොම ආධ්‍යාත්මික පාරේ යන්නේ එක ස්පීඩ් එකකට කියලා අපි පිළිගන්නවා. එතකොට අපි අතර තියෙන මේ ගැටීම අඩු වෙනවා. එතකොට අපි තවත් දුරට මේක අවබෝධ කරගන්නකොට අපි එයලයි කියලා බෙදාගත්ත බෙදීම අතහැරලා එයාලව ඒ විදියටම පිළිගන්න පුරුදු වෙනවා. අපි අනිකයි දිහා සානුකම්පිතව දැකලා අපි දෙගොල්ලෝ එකතු කරගන්නවා, යුනිෆයි කරගන්නවා. ඒකම මේ channel එකේ කතා කරන දේවල් ධර්මයේද කියලා සමහරු ප්‍රශ්න කරනවා. මොකද එයාලා දැනට අහන අපේ අම්මලා තාත්තලා ආච්චිලා සියලා අපි අහපු බණවල මේ කතා කරන දේවල් වැඩිපුර නැහැ. බොහොම පොඩ්ඩක් තියෙන්නේ. ඒ හින්දා එයාලා ප්‍රශ්න කරනවා මෙයා කතා කරන්නේ බුද්ධ ධර්මයේද? එහෙම නැත්නම් වෙන ආගමක්ද? එහෙමත් නැත්නම් බොරුවක්ද කියලා. ඒක සාධාරණ ප්‍රශ්නයක්. අපි ඇත්තටම ධර්මය අවබෝධ කරගන්නකොට අපි තේරුම් ගන්නවා හේතුඵල ධහමට අනුව අපේ ජීවිතය එළිය ලෝකෙ වෙන දේවල් වලට හේතුව අපේ ඇතුළාන්තයේ තියෙන්නේ කියලා. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝත් කියලා තියෙනවානේ. සමහර අය මුලින්ම එළිය දිහා බලාගෙන එළියට අද්දික් කර එළිය වැරදි කාර්යයක්. අපි හොඳ මිනිහා, අපි පූජනීය, අපි බෞද්ධයි, අපි උපාසකයි කියලා ඔක්කොම වැරද්ද එළියට දාලා හැම දෙයකටම හේතුව එයාලා කියලා වගකීම ඒගොල්ලන්ට පවරන කට්ටියක් වෙලා ඉන්නේ. ඒ හින්දා අපි අපේ ඇතුළාන්තයේ ගවේෂණය කරන බොහොම අඩුයි. ඇත්ත ධර්මයේ හොයාගන්න නම්, සත්‍ය හොයාගන්න නම් අපි අපේ ඇතුළාන්තයට ගිහිල්ලා මේ පැටර්න්ස් වලට හේතු හොයන්න ඕනේ. එතකොට මේ බොරු විශ්වාස කොහෙන්ද ආවේ? මොන හේතුවක් නිසා අපි ඒක විශ්වාස කළාද? ඒ හින්දා අපේ මානසික ස්වභාවය, සයිකොලොජි එක කොහොම හැදුනද කියලා ප්‍රශ්න කරන්න ගන්නවා. අපි මේ හැසිරෙන ක්‍රමවලට ස්ට්‍රක්චර් එකක් තියෙනවා. ඒක වැඩ කරන ක්‍රමයක්, මෙකනිසම් එකක් තියෙනවා. මෙතන පැටර්න්ස් තියෙනවා, ප්‍රෝග්‍රෑම්ස් තියෙනවා. ඒවා රන් වෙන හැටි දැක්කාම අපිට තේරෙනවා ඒක යට සයිකොලොජි එකක් තියෙනවා. මේ ඔක්කොම යට ඒව වැඩ කරන ක්‍රමයකුත් තියෙනවා කියලා. ඒ හින්දා අපි ඒක ඇතුළාන්තයට ගිහිල්ලා ගවේෂණය කරනකොට තමයි අපි තුලින් මේ සත්‍ය ධර්මය අපිට අවබෝධ වෙන්නේ. මේ හොයාගන්න දේවල් ගොඩක් වෙලාවට අපි එළියේ කියවන පොත්වල, අහන බණවල නෑ. ඒ හින්දා අපි හිතනවා මේක බුද්ධ ධර්මයේ, විශ්ව ධර්මයට අදාළ නැතුව ඇති කියලා. නමුත් මේ ප්‍රොසෙස් එකේ යනකොට වෙන දේවල් ගැන තමයි අපි කතා කරන්නේ. අපි වලක් කපාගෙන යටට යනකොට වල ඇතුලේ තියෙන දේවල් දකින්නේ, විඳින්නේ අපි විතරනේ. අපි ඒක ගැන කතා කරනකොට උඩ ඉඳගෙන කට්ටිය කියන්න පුළුවන් අපිට පිස්සුයි කියලා. එහෙම දෙයක් වෙන්න බෑ. එහෙම දෙයක් අපි දන්න පොත්වල ලියලා නෑ කියලා එයාලා කියනවා. මට කියන්න තියෙන්නේ ඇත්ත හොයාගන්න ඕන නම් ඔයත් වලට බහින්න ඕන. ඒ හින්දා මෙතන කතා කරන දේවල් අදාළ වෙන්නේ මේ ප්‍රොසෙස් එකේ යන බොහොම පොඩි කට්ටියකට විතරයි. අනික් කට්ටියට මේක වැදගත් නෑ. හරි, දැන් පටන් ගන්න. බොහොම ඉස්සර කාලේ හිටපු ආධ්‍යාත්මයේ ගවේෂණය කරපු එසොටරික් මාස්ටර්ලා කතා කරලා තියෙනවා අපේ ආත්මය මේ මායාව ඇතුලේ හැසිරෙන, ක්‍රියා කරන එකිනෙකට බොහොම වෙනස් ආකිටෙක්චර්ස් තුනක් ගැන. ඒ තමයි හයිලික්, සයිකික්, නියුමැටික් කියන ආත්ම ಜಾති තුන. හොඳට බැලුවොත් මේ බොහොම වෙනස් විදිහට හැසිරෙන කැටගරිස් තුනක්. ආත්ම ಜಾති තුනක්. මිනිස්සුන්ගේ ඇතුළාන්තයේ තියෙන එයාලව ක්‍රියා කරන ඉන්ටර්නල් ආකිටෙක්චර් තුනක් තියෙනවා. එහෙම නැත්නම් ඒව වැඩ කරන ෆන්ක්ෂන්ස් තුනක් කරා තමයි අපි හැසිරෙන්නේ. ඒ කියන්නේ මේ සෝල් එක මායාව දකින්නේ, බලන්නේ, ක්‍රියා කරන්නේ මේ ආකිටෙක්චර් තුන හරහා, ඒ ස්ට්‍රක්චර්ස් තුන හරහා. මේ පුද්ගල ස්වභාව නෙමෙයි, මේ සෝෂල් ක්ලාසස් නෙමෙයි, මේ ආගම් නෙමෙයි, මේ එනර්ජටික් ආකිටෙක්චර්ස්.
මේවා හරහා තමයි අපි ලෝකයේ දකින්නේ, විඳින්නේ, ක්‍රියා කරන්නේ. ඒවට අපිට ෆ්‍රේම්වර්ක් කියලා කියන්නත් පුළුවන්. ඒ කියන්නේ කොන්ෂස්නස් එක මේ හරහා තමයි ලෝකයේ දකින්නේ, ක්‍රියා කරන්නේ. ඒ කියන්නේ කොන්ෂස්නස් එක මේ ලෝකයේ දකින හැසිරෙන ක්‍රමය මේ ස්ට්‍රක්චර් හරහා පාලනය වෙනවා. එකක් මේ මායාවෙන් එළියට යන්න පාර හොයා ගන්නවා. අනික් දෙක පදාර්ථයට සහ විශ්වාසවලට, බිලිෆ් සිස්ටම් වලට බැඳිලා ඒ හරහා මායාව විඳිනවා. සංසාරේ දිගටම ගමන් කරනවා. ගොඩක් මිනිස්සු දන්නේ නැහැ එයාලා මේ මායාව ඇතුලේ ජීවත් වෙන්නේ, ඔපරේට් කරන්නේ ප්‍රී ඉන්ස්ටෝල් කරපු ආකිටෙක්චර් එකක් හරහා කියලා. මෙතන ප්‍රෝග්‍රෑම්ස් ටික ඒකට ඕන විදියට දුව එයාලව පාලනය කරනවා කියලා එයාලා දන්නේ නැහැ. එයාලා හිතනවා මේ මම, මගේ විශ්වාස, මගේ ජීවිතය කියලා. නමුත් එකක්වත් එයාලගේ නෙමෙයි. ඒ ඉස්සර කාලේ හිටපු මාස්ටර්ලා මේ දිහා බැලුවේ පුද්ගලයා එක ලෙවල්ස් වල තියෙන කොන්ෂස්නස් එක හරහා මම මගේ කියලා අයිඩෙන්ටිෆයි කරන විදිහක් ගැන. තමාගේ ඇතුළත තියෙන බ්ලූප්‍රින්ට් එකකට අනුව ඒකට ගැලපෙන ආකිටෙක්චර් එකක් තියෙනවා. ඒකට ගැලපෙන එනර්ජටික් ස්ට්‍රක්චර් එකක් අපේ ඇතුළාන්තේ තියෙනවා. හැදෙනවා. ඒකට ගැලපෙන ප්‍රෝග්‍රෑම්ස් ටිකකුත් තියෙනවා. ඒව තමයි අපි තුල රන් වෙලා අපිව පාලනය කරන්නේ, මෙහෙවන්නේ. මේ ඉන්ටර්නල් ආකිටෙක්චර් එක තීරණය කරනවා අපි පදාර්ථයට ඇලිලා හිර වෙලා සර්වයිව් වෙන්න දුවනවාද. එහෙමත් නැත්නම් එක සංකල්ප විශ්වාස කරලා බිලීෆ් සිස්ටම් වලට ඇලිලා ඒවයි හිර වෙලා ඉන්නවාද. එහෙමත් නැත්නම් අපේ ඇතුළාන්තයේ තියෙන ඩිවයින් ස්පාර්ක් එක ඉග්නයිට් කරගෙන ඇහැරිලා මේකෙන් ගැලවිලා යනවාද කියන එක. දැන් අපි බලමු මේ ඉන්ටර්නල් ආකිටෙක්චර්ස් මොනවද කියලා. පළවෙනි එක හයිලික්. තමන්ගේ 5 සෙන්සර්ස් හරහා එන සෙන්සර් ඉන්පුට් එක ඇත්තයි කියලා විශ්වාස කරන. ඒවා හරහා ලැබෙන වින්දනයට බැඳිලා ඒවට සම්පූර්ණ පාලනය දීලා පදාර්ථයේ බොහොම කැමැත්තෙන් ආශාවෙන් විඳින කට්ටිය. මෙයාලා මායාව සම්පූර්ණයෙන්ම ඇත්තයි කියලා විශ්වාස කරන කට්ටියක්. හයිලික්ලව අඳුරගන්න පුළුවන් හොඳම ක්‍රමය තමයි එයා මේ මායාව කවදාවත් ප්‍රශ්න කරන්නේ නැහැ. එයාගේ ඔපරේටිං සිස්ටම් එක හයිලික් ආකිටෙක්චර් එකකට අනුව ප්‍රෝග්‍රෑම් කරලා තියෙන්නේ. ඒ හින්දා එයාගේ හැම තීරණයක්ම මේ සෙන්සර් ඉන්පුට් හරහා තීරණය කරගන්නවා. එයාට මේ ඇඟ තමයි බොහොම වැදගත්. ඒකට කන්න බොන්න දෙන්න, ඒක හරහා විඳින්න, ඒක සර්වයිව් කරන්න තමයි එයා දඟලන්නේ. එයා දකින අල්ලන හැම දෙයක්ම එයාට ඇත්ත. ඒක තමයි එයාව පාලනය කරන අල්ටිමේට් ඔතොරිටි. එයාගේ ගෝඩ්. එයා ඒක මම මගේ කියලා විශ්වාස කරනවා, තීරණය කරනවා. මේ අයිඩෙන්ටිෆිකේෂන් එක තමයි ඒකට බලයේ ශක්තිය දීලා ඒක දිගටම දුවවන්නේ. මේ ස්ට්‍රක්චර් එක හරහා ලෝකයේ දකින කොන්ෂස්නස් එකට මේ රියැලිටි එක රියල්, ඇත්ත, සොලිඩ්, පර්මනන්ට්, දිගටම පවතිනවා. කිසිම ප්‍රශ්නයක් නැහැ. මායාව ඇත්තයි. හයිලික් සෝල් එකට එයා මේ ලෝකයට අයිති නෑ කියලා හිතෙන්නේ නෑ. එයා ඒකට බොහොම ඉක්මනට පුරුදු වෙලා, ඇඩැප්ට් වෙලා. මේක එයාගේ ගෙදර. කාලා බීලා හොඳට ඇඳලා පැළඳලා ඇතිතරම් හොඳට ලක්ෂරි ජීවිතයක් ගෙවලා ඇතිතරම් හිතට ඇඟට වින්දනය දීලා පුළුවන් තරම් සිතුවිලි වලට, ආසාවලට පුරුදු වෙන්න, ඇඩික්ෂන් වලට හා කියලා ඒක විඳින එක තමයි ජීවිතේ. මෙටීරියල් කන්සියුමරිසම් වලට එයා බැඳිලා ඉන්නේ. ඒ වගේම මේ කාලේ අලුතෙන් ආපු සෝෂල් මීඩියා ඇල්ගොරිතම්ස් හරහා එයාට දෙන ෆීඩ් වලට, එයාට ලැබෙන ස්ටිමියුලේෂන් එකට එයා හරිම කැමතියි. එයා ඒකට ඇඩික්ට් වෙලා තියෙන්නේ. මේක හරහා එයාව තවදුරටත් පදාර්ථයට බැඳලා තියෙනවා. හැම ඩිස්ට්‍රැක්ෂන් එකක්ම එයාව සර්ෆස් ලෙවල් එන්ගේජ්මන්ට් එකකට ඇදලා තියෙන්නේ. මැට්‍රික්ස් එකට එයාව බැඳලා තියන්න චේන්ස් ඕනේ නැහැ. එයාට එක જાතියේ ස්ටිමියුලේෂන් දුන්නාම හොඳටම ඇති. ජීවිතේ පර්පස් එක මොකක්ද කියලා එයාගෙන් ඇහුවොත් එයා කියාවි එළිය ලෝකේ කාලා බීලා පවුලක් හදාගෙන රස්සාවක් කරගෙන හොඳට ජීවත් වෙන එක කියලා. එයාට ඊට වැඩි දෙයක් තේරෙන්නේ නැහැ, අවශ්‍ය නැහැ. එකතු කිරීම, ජය ගැනීම තමයි එයාගේ ජීවිතේ සතුට. පෙරදුනාම, දුක් වුණාම ඒකත් මෙටීරියල් පොසිෂන් එකකින් වහගන්න පුළුවන්. මේ විදිහට උඩට ගියාම එයාට ජීවිතේ සම්පූර්ණයි. හැබැයි මැටීරියල් සැටිස්ෆැක්ෂන් එකටත් සීලින් එකක් තියෙනවා. මොකද ඒකට හැම දෙයක්ම දෙන්න බෑ.
මෙහෙම සල්ලි, යාන වාහන, පවුල, තත්ත්වය, දියුණුව එක්ක බොහොම උඩට යනකොට එයාට බොහොම හිමින් ඇතුලේ හිඩසක්, හලෝනස් එකක්, එම්ටිනස් එකක් දැනෙන්න ගන්නවා. මේක ටික වැඩි වෙන්න ගන්නවා. ලොකු ජයග්‍රහණයකට පස්සේ, ලොකු ජීවිත සිදුවීමකට පස්සේ නිදා ගන්න ඉස්සෙල්ලා, එහෙමත් නැත්නම් තනියම ඉන්නකොට එයාට මේක දැනෙනවා. මෙච්චර දිනලත් ඇතුලේ හිස් බවක් කොහොමද කියලා එයා ප්‍රශ්න කරනවා. ගොඩක් අය ඕක අමතක කරලා ඒක වහගන්න තවත් ස්ටිමියුලේෂන් එකක් හොයනවා. විදින්න මොකක් හරි අලුත් දෙයක්, ගෝල් එකක් හොයාගන්නවා. ඒක හරහා ඊගෝගේ සුපීරියොරිටි වැඩි කරගන්න, මාන්නේ උඩට දාගන්න, ඒක හරහා ලැබෙන වින්දනය විඳින්න එයා යනවා. ගොඩක් අයට මේ එම්ටිනස් එක වහගන්න සිස්ටම් එක ඕන තරම් අලුත් දේවල් ගෙනත් දෙනවා. එයාව එක සයිකල් වල ගෙනියනවා. අර එම්ටිනස් එක පුරව ගන්න. සිස්ටම් එකේ හැමතැනම ලූප්ස් තියෙනවනේ. එකක් ඇති වෙනකොට තව 10ක් එයා දෙනවා. බැරි තියෙන්නේ බොහෝම පොඩි කට්ටියකට මොනවා ගෙනත් දුන්නත් අර එම්ටිනස් එක වහගන්න බෑ. මේ හදලා තියෙන ආකිටෙක්චර් එකට හැම ආත්මයකටම තියෙන බොහොම පොඩි උනත් අර නිර්වාණයත් සමග එකතු වෙන තියෙන ආශාව මේ මැටීරියල් ලෝකේ හරහා සම්පූර්ණයෙන්ම වහන්න බෑ. මේ තමයි මේ ආකිටෙක්චර් එකේ තියෙන ෆ්ලෝ එක. ඉතින් මේ තැනට එන බොහොම පොඩි දෙනෙකුට ටික තේරෙන්න ගන්නවා මේක මදි කියලා. එතකොට එයාලා මීට වැඩිය දෙයක් නැද්ද කියලා ප්‍රශ්න කරන්න ගන්නවා. අන්න එතකොට මේ ස්ට්‍රක්චර් එකේ ක්‍රැක්ස් ඇති වෙන්න ගන්නවා. මොකද මේ ස්ට්‍රක්චර් එකට ඊට වැඩිය දෙයක් අපිට දෙන්න බෑ. ඒක හදලා තියෙන්නේ මැටීරියල් ලෝකයේ තුල අපිව හිර කරන්න විතරයි. පදාර්ථය හරහා ලබා දෙන වින්දනයට මේ ආත්මය අහන ප්‍රශ්නෙට උත්තර දෙන්න බෑ. ඉතින් එහාට හයිලික් ආකිටෙක්චර් එක වැඩ කරන්නේ නැහැ. ඉතින් අපි ප්‍රශ්න කරන්න ගන්නකොට මේ ස්ට්‍රක්චර් එකේ පොඩි ෆ්‍රැක්චර්ස් ඇති වුනහම ඒ හිල් හරහා අලුත් දෙයක් මතුවෙනවා. අපි මේ දවස්වල ගොඩක් වෙලාවට NPC කියන වචනේ පාවිච්චි වෙනවා අහලා ඇති. සාමාන්‍ය ගේම් එකක ඇතුලේ තියෙන non player character වලට තමයි NPC කියන්නේ. ඔයාලා දැකලා තියෙනවද ගේම් එකක ප්‍රධාන චරිතය මාකට් එකකට යනවා නම් මාකට් එකේ කඩේක බඩු විකුණන පුද්ගලයාව තමයි NPC කෙනෙක් විදිහට හඳුන්වන්නේ. එයාලා ගේම් එක තුල ලියලා තියෙන චරිතයට අනුව ඒ විදිහටම රඟපානවා. එයාලා ප්‍රෝග්‍රෑම් එකට විරුද්ධව යන්නේ නැහැ. ඒක ප්‍රශ්න කරන්නේ නැහැ. මේ කතා කරන්නේ අපේ කතා කරපු හයිලික්ස්ලා ගැන. හරි, දැන් අපි ඊළඟ සෝල් ටයිප් එක ගැන කතා කරමු. ඒක තමයි සයිකික්. එයා ප්‍රශ්නයක් අහලා ප්‍රශ්නයට එළියෙන් ලැබෙන උත්තර විශ්වාස මත යැපෙනවා නම්, ඒ විශ්වාස වලින් එයාගේ ප්‍රශ්නේ විසඳ ගන්නව නම්, බැලන්ස් කර ගන්නව නම් එයා සයිකික් කෙනෙක්. සයිකික් ආකිටෙක්චර් එක එළියේ මායාව තුලින් ලබා ගන්න දැනුම, සංකල්ප, විශ්වාස හරහා හැදුන එකක්. එයා එළියෙන් ලබා ගන්න සංකල්ප දැනුම මත යැපෙන කෙනෙක්. එයාට ලැබුණු පරණ ancestral දැනුම එයා විශ්වාස කරනවා. intellect, philosophy, belief systems, framework හරහා ආගමික දැනුම, සංකල්ප, ඒ වගේම හොඳ නරක හරහා එයාට එන ප්‍රශ්න ටික තේරුම් ගන්නවා. ඇතුලෙන් දැනෙන හිස්කම මේ හරහා බැලන්ස් කරගන්නවා, වහගන්නවා. එයාට ඒ ඇති. ඉතින් එහාට යන්න අවශ්‍යතාවයක් නැහැ. මේ ආකිටෙක්චර් එක හදලා තියෙන්නේ මේ විදිහට එළියෙන් උත්තර අරගෙන. එළිය මත යැපිලා, එළියට යැපෙන්නෙක් වෙන්න. මේ ইনফরমේෂන් කන්සියුමර් කෙනෙක්. එයා දැනුම මත යැපෙන කෙනෙක්. මේ ජාතියේ ආත්ම පදාර්ථයට ඇලුන මැටීරියල් බොන්ඩ් ලෙවල් එක ජය අරගෙන. logical, intellectual thinking, beliefs, framework හරහා ජීවිතයට උත්තර හොයන්න පටන් අරගෙන. ජීවිතේ ජීවත් වෙන්න හේතුව, purpose of life මොකක්ද කියලා ඔයා ප්‍රශ්න කෙරුවොත් එයා ඒකට මේ හොයාගත්ත සංකල්ප, විශ්වාස හරහා උත්තර, විසඳුම් හොයාගන්න එකට ඇඟිල්ල දික් කරනවා. එයා හැම දෙයක්ම ප්‍රශ්න කරලා, ගවේෂණය කරලා දැනුම හොයාගන්න කෙනෙක්. එයාට කාලා බීලා ජීවත් වෙන කන්සම්ප්ෂන් එක විතරක් මදි. එයාට ඊට වැඩිය දෙයක් ඕනේ. එයා දැනුම කන්සියුම් කරන කෙනෙක්. එයා ජීවත් වෙන්නේ මේ ආත්මයට අවශ්‍ය දේ හොයාගන්න. හැබැයි එයා ඒක එළියෙන් හොයාගන්න පටන් අරගෙන. එයා ඒ හින්දා මායාවට තාම බැඳිලා ඉන්නේ. එයා එක සංකල්ප, විශ්වාස එකතු කරලා බිලීෆ් සිස්ටම් එකක් ගොඩනගනවා. ඒව ගැන කතා කරන්න, තර්ක කරන්න එක ඉන්ස්ටිටියුෂන්ස්, යුනිවර්සිටිස්, ටෙම්පල්ස්, metaphysics, doctrines
ඒ වගේම ස්පිරිචුවල් හයිරාකිස් හදනවා. එයා දන්නවා මෙටීරියල් වර්ල්ඩ් එක ඇත්ත නෙමෙයි කියලා. නමුත් එයා ඒක ගැඹුරට ගිහිල්ලා ගලවලා දානව වෙනුවට ඒක එයාට ඕන විදියට අර ප්‍රශ්න සංකල්ප හරහා හොයාගෙන අර හිඩස වහගන්නවා. බැලන්ස් කරගන්නවා. මෙතන එයා ඉන්ටෙලෙක්චුවල් ආකිටෙක්චර් එකක් හදාගෙන ඒකෙන් සැටිස්ෆයි වෙනවා. සමහරු එක එක රිලිජියස් ඩොග්මාස් ඒ හරහා ඇති කරගත්ත සුපීරියරිටි හදාගෙන ඒකත් එක්ක ජීවත් වෙනවා. එයාලට මේ මෙටීරියල් වර්ල්ඩ් එකේ තියෙන පිස්සු කේවස් එක ඕනේ නැහැ. එයාට ඕනේ ඒක තේරුම් අරගෙන එයාගේ සංකල්ප වලට විශ්වාස වලට ගැලපෙන විදියට සිස්ටම් එකක් හදාගෙන. මට තේරෙනවා මම දන්නවා මම සුපිරි කියලා හිතලා ඒක ඇතුලේ ඉන්න. මේක රත්තරන් පාට කූඩුවක්. මේකත් කූඩුවක් කියලා එයාට තේරෙන්නේ නැහැ. එයා රත්තරන් පාටට රැවටිලා. එයා මේ ඔක්කොම වෙන දේ ආධ්‍යාත්මික අවධිය ගැන ඔක්කොම හොයලා තේරුම් අරගෙන මම සත්‍ය දන්නවා කියලා ඉන්න කෙනෙක්. හැබැයි ඒක එලියෙන් අරගත්ත සත්‍යයක්. දැනුමක් විතරයි. ඒ වගේම එයා ඒක ඩිරෙක්ට් එක්ස්පීරියන්ස් එකක් හරහා ඩිරෙක්ට්ලි ජීවත් වෙලා මා තුළින් දැනගන්න අවබෝධය කරගන්න යන්නේ නැහැ. කොච්චර දන්නවා කිව්වත් සාකච්ඡා කළත් හැම පැත්තක්ම ඉගෙන ගත්තත් වැඩක් නැහැ. එයා ඒක දන්නවා විතරයි. ඒක අවබෝධ කරගෙන මායාවෙන් එළියට යන්නේ නැහැ. එයා හැම වෙලෙම එළියේ මත යැපෙන සත්‍ය එළියෙන් ලබා ගන්න. මායාව මත යැපිලා මායාවට බැඳුණු කෙනෙක්. අපි අහන සමහර ඉගැන්වීම්, සමහර බණ අපේ වටේ ඉන්න අය සර්ෆස් ලෙවල් එකේ කියන දේවල් දන්නවා. අපිට එයාලා එක්ක ඒ ගැන කතා කරන්න පුළුවන්. හැබැයි අපි ඊට වැඩිය ගැඹුරට කතා කරන්න ගියොත් ඒක වෙන හැටි, ඒක යට තියෙන ස්පිරිචුවල් සයන්ස් එක මොන වගේ විශ්වයේ නීතිද මේ තැන්වලදී ක්‍රියාත්මක වෙන්නේ කියලා කතා කරන්න ගියොත් එයාලා එතනින් එහාට යන්නේ නැහැ. එතනින් නවත්තනවා. එයාලා ගොඩක් වෙලාවට කියනවා මේ කතා කරන දේවල් ධර්මයේ නැහැ කියලා. ඔය අනවශ්‍ය දේවල් කතා කරනවා කියලා එයාලා කියනවා. මට මතකයි Essential Symptoms කියන වීඩියෝ එක දැම්මහම සමහර අය අහලා තිබුණා ඔයා මේක කොහෙන්ද හොයාගත්තේ කියලා. ඒ වගේම ගොඩක් අය එයාලට ඒ වගේම ලක්ෂණ තියෙනවා කියලා කමෙන්ට්ස් වල දාලා තිබුණා. කට්ටි දෙකක් ඒක බලලා. ඒ දැනුම එළියේ කොහෙන්ද හොයාගත්තේ කියලා බලලා ඒක වැදගත් එළියේ සමාජයේ විශ්වාස කරන තැනකින් ගත්තනම් එයා ඒක පිළිගන්න පුළුවන් කියලා හිතන කට්ටියකුයි. තමන්ගේ ජීවිතේ දැන් ඒක වෙනවා කියලා දැනගෙන ඒක ගැන විස්තර හොයාගන්න ඕන කට්ටියකුයි දෙකක් ඒ වීඩියෝ එක බැලුවා කියලා මට තේරුණා. මේ තමයි වෙනස. අපි මේ කතා කරන්නේ කට්ටි දෙකක් ගැන. සයිකික්ලා මේ මායව කඩා දාලා ඒකෙන් එළියට යන්නේ නැතුව මැදට වෙලා බොහොම හොඳට කම්ෆර්ටබල්ව මම දන්නවා මම දිනුම් කියලා කම්ෆර්ට් සෝන් එකක ඉන්නවා. අර මුලින් කතා කරපු හයිලික්ලා කූඩුවක ඉන්නවා කියලාවත් දන්නේ නැහැ. සයිකික්ලා කූඩුව දැකලා ඒක තේරුම් අරගෙන ඒක රත්තරන් පාට කූඩුවක් කරගෙන ඒකේ වහලේ ෂැන්ඩලියේකුත් එල්ලගෙන ඔක්කොම හරි කියලා ඉන්නවා. එයාලට මතක නැහැ එයාලා තාමත් කූඩුවේ ඇතුලේ ඉන්නේ කියලා. ගොඩක් සයිකික්ලා මේ විදිහට ඉන්ටෙලෙක්චුවලි මම දන්නවා කියලා මායාව තුල දිගටම ජීවත් වෙනවා. මම මගේ කියපු ගමන් එයා ඒකට ඇරිලා කියලා අපිට තේරෙනවනේ. හැබැයි එයාට ඒක ප්‍රශ්නයක් නැහැ. එයාලා එතනින් එහාට යන්නෙත් නැහැ. ඉතින් මෙහෙම යනකොට බොහොම පොඩි සයිකික් සෝල් කට්ටියක් මේ සංකල්ප විශ්වාස හරහා තමන්ගේ ප්‍රශ්නෙට හොයාගන්න උත්තර එයාලට මදි කියලා තේරුම් ගන්නවා. මෙයාලා සයිකික් ආකිටෙක්චර් එකේ සීලිං එකේ උඩටම ගිහිල්ලා ඉන්නේ. එතනින් උඩට යන්න නම් ඒක කඩාගෙන යන්න ඕන. මේ පොඩි කට්ටියට මේක ඉන්ටෙලෙක්චුවලි දැනගත්තට මදි. එයාලට ඒක තමා තුළින් විඳලා සත්‍ය දැනගන්න, ඩිරෙක්ට් නොවින් ලබා ගන්න ඕනේ කියලා එයාලට දැන් දැනෙන්න පටන් අරගෙන. ඒක ලොජිකලි හිතන දැනුමක් නෙමෙයි. ඒක තමා තුළින් එන හංග එකක්. එයාලට මේක කඩාගෙන යන්න ඕනේ කියලා දැනෙනවා. මෙන්න මෙතන තමයි අර සයිකික් ඉන්ටෙලෙක්චුවල් බිලීෆ් සිස්ටම් එක කඩන් වැටෙන්නේ. මේ ක්‍රැක්ස් අස්සෙන් ඊට වැඩිය බොහොම වැදගත් දෙයක් අවදි වෙන්න එළියට එන්න පටන් ගන්නවා. අපි ඊළඟට නියුමැටික් සෝල් ගැන කතා කරමු. නියුමැටික් සෝල් එක ඇතුලේ ඩිවයින් ස්පාර්ක් එකක් තියෙනවා. වෙලාවහම ඒක ඇක්ටිවේට් වෙන්න ඕන. මෙතන ඔයාගේ ඇතුලේ ඉන්න මොකක්ද දෙයක්
එළියෙන් ලබා ගන්න විශ්වාස හරහා මේ ලෝකේ පිළිගන්න කැමති නැහැ. ඒක තමා තුළින් ජීවත් වෙලා විඳලා ලබා ගන්න ඕනේ කියලා Tamanට දැනෙන දෙයක්. එයාලට සත්‍ය විඳලා ඒකට ලං වෙලා ලබා ගන්න ඕන. ඒක තමා තුළින් එන එකක්, හංග එකක්. මේ ස්පාක් එක හරිම රෙස්ලස්. එයා කැමති නෑ කූඩුවක් ඇතුලේ ඉන්න. එයා කැමති නෑ මොකක් හරි ආසාවකින් වහලා එයාගේ මේ ඇතුලෙන් එන ඌමනාව වහගන්න. එයාට ඕනේ කරන්නේ රැප්චර් එකක්. එයා මේ ලෝකෙට ගැලපෙන්නේ නෑ කියලා එයා දන්නවා. ඒක එයාට දැනෙනවා. එයාට මේ ලෝකයට ගැලපෙන විදියට ඇඩැප්ට් වෙන්න තේරෙන්නෙත් නෑ. පොඩි කාලේ ඉඳන්ම එයා අනික් අයට වැඩිය ලොකු උත්සාහයක් දාන්න ඕනේ. බොහොම අමාරුවෙන් ලොකු මහන්සියක් දාලා තමයි මේ ලෝකයට ගැලපෙන විදියට ජීවත් වෙන්න උත්සාහ කරන්නේ. එයා හරියට ඒලියන් කෙනෙක් වගේ. එයාට දැනෙනවා එයාගේ ගෙදර මේ පොළවේ නෑ කියලා. ඒක ડિප්‍රෙෂන් එකක්වත් සමාජයෙන් වෙන්වීමක්වත් නෙමෙයි. එයාට තේරෙනවා මේ ලෝකේ මොකක් හරි දෙයක් අඩුයි කියලා. මොකක් හරි දෙයක් වැරදි කියලා. සමහර අය මේ ලෝකෙට පුළුවන් තරම් ගැළපෙන විදියට හැසිරෙලා ගොඩක් උසස් තැනකට දියුණුවට යන්න පුළුවන්. හැබැයි එයාලා මේ පොළවට සම්පූර්ණයෙන්ම බැඳිලා යට වෙලා නැහැ. එයාලා සම්පූර්ණයෙන්ම එළිය ලෝකය හරි කියලා විශ්වාස කරලා එළිය මත යැපෙන අය නෙමෙයි. එයාලා සමාජයේ කියන හැම විශ්වාසයක්ම හරි කියලා විශ්වාස කරන්නෙත් නැහැ. එයාලට ඇත්තටම ජීවත් වෙලා ඇත්ත මොකද්ද කියලා හොයාගන්න ඕනේ. අර ඩිරෙක්ට් නොවේ එකට එයාලා ඇදෙනවා. එයාලට තේරෙනවා මේ එළියට ලියලා තියෙන ස්ක්‍රිප්ට් එකේ ගොඩක් ප්‍රශ්න තියෙනවා කියලා. එයාලා මේක 100% විශ්වාස කරන්නේ නැහැ. එයාලට දැනෙනවා මේක මායාවක් කියලා. එයාලා මේ සමාජ සංස්කෘතික ක්‍රමයට කැමති නැහැ. ඒක හරහා එයාලව හිර කරනවා කියලා එයාලට දැනෙනවා. එයාලගේ ඇතුලෙන් මොකක්ද දෙයක් එයාලට දැනෙනවා. මේ එළිය ලෝකය ඒ ඇතුලෙන් දැනෙන දෙයට සමාන නැහැ. අලයින් නැහැ කියලා එයාලට තේරෙනවා, දැනෙනවා. ලොජිකල් මයින්ඩ් එක හරහා කතා කරලා කියන්න පුළුවන් දෙයක් නෙමෙයි මේක. ඒක රෙකග්නිෂන් එකක්. එයාලට මේ සමාජ සංස්කෘතික සිස්ටම් වලට අලයින් වෙන්න බෑ. මේ ගැලපෙන්නේ නැහැ කියන එක එයාලා සමාජයට විරුද්ධයි. සමාජයට වැඩිය එයාලා හොඳයි. එයාලගේ සුපීරියොරිටි එහෙම නැත්නම් ආත්මය හරහා එන ලොකුකමක් නෙමෙයි. ඒක මේ බිලිෆ් සිස්ටම් එකට වැඩිය එහාට ගිය. එයාලට දැනෙන්න එයාලා තුලින් ඉපදෙන්න ඕන සත්‍යයක්. මේ ඩිවයින් ස්පාක් එකට මේ පහළ ලෝකයේ සම්පූර්ණයෙන්ම පාලනයට රැවටීමට අහු වෙන්නේ නැතුව. ඒක තමන්ගේ දෙයියෝ කරගන්නේ නැතුව මායාව තුල ගමන් කරන්න පුළුවන්. ඒ වගේම එයාලට පුළුවන් මේ ඉන්ටෙලෙක්චුවල් ෆ්‍රේම්වර්ක් වලට අහු වෙන්නේ නැතුව ඒව පාවිච්චි කරන්න. එයා මේ ආධ්‍යාත්මයේ ගවේෂණය කරන්න මේ අදහස් සංකල්ප විශ්වාස බිලිෆ් සිස්ටම් ඉන්ටෙලෙක්චුවල් ස්ට්‍රක්චර්ස් පාවිච්චි කරනවා. හැබැයි එයා ඒවයේ වහලෙක් නෙවෙයි. ඒවා එයාගේ ටූල්ස් විතරයි. ගොඩක් අයට මේ ස්පාක් එකේ රෙස්ට්ලස්නස් එක දැනෙනවා. හැබැයි එයාලට තාම මේ ස්පාක් එක ඉග්නයිට් කරගන්න අවශ්‍ය කැටලිස් එක හම්බ වෙලා නැහැ. ඒ හින්දා එයාලා සයිකික් වගේම නියුමැටික් ස්ටේජ් අතර හැසිරෙනවා. තාම එයාලට ස්පාක් එක ඇහැරවන්න අවශ්‍ය ට්‍රිගර් එක හම්බ වෙලා නැහැ. මේක ඉග්නයිට් වුණොත් එයාලට මෙකැනිකල් ප්‍රොසෙස් එකක් වගේ ඔටෝමැටිකලි ඩිරෙක්ට් නොවෙන් ඇහැරෙන්න පටන් ගන්නවා. එතකොට එයාලගේ ජීවිතයේ මෙච්චර කල් එයාලා විශ්වාස කරපු දේවල් කඩා වැටෙන්න පටන් ගන්නවා. ඒව හරහා එයාලට ඩිරෙක්ට් නෝසිස් ලැබෙන්න පටන් ගන්නවා. ඒගොල්ලන්ට ඒකට අවශ්‍ය සෙල්ෆ් ඔබ්සර්වේෂන් එක හිමින් හිමින් ඇහැරෙන්න ගන්නවා. ස්පාක් එක ඉග්නයිට් කරගන්න අවශ්‍ය ප්‍රොසෙස් එක තමයි ඔයාගේ ජීවිත සිදුවීම්. තමා තුළ වෙන දේවල් විනිශ්චය නොකර පිළිගන්න සහ දකින්න පටන් ගන්න එක. ඒවා ඔබ්සර්ව් හරහා දැකීම, පිළිගැනීම. ඔයාගේ හිත ඇතුලේ වෙන සිතුවිලි, ඉමෝෂන්ස් හරියට කාලගුණය වගේ එනවා යනවා. ඔයා ඒව දිහා බලන් ඉන්නව විතරයි. ඒවත් සමග ඇලෙන්නේ ගැටෙන්නේ නැහැ. ඒවා මම මගේ කරගන්නේ නැහැ. එහෙම දකින්නකොට ජීවත් වෙනකොට ඔයාගේ ඇතුලේ තියෙන මේ නියුමැටික් ආකිටෙක්චර් එක ක්‍රැක් වෙන්න ගන්නවා. ටික
ටික ටික ඩිසොල්ව් වෙනවා. මෙතන වෙන්නේ ඔයා මේ ලෝකෙන් පැනලා යන්න හදන එක නෙමෙයි. අවබෝධයත් සමග අලුත් ඔයා කෙනෙක් මේ ලෝකේ ජීවත් වීම. මෙච්චර කලක් එළියේ ලෝකයට පාලනයේ බලය දීලා හිටපු ඔයා දැන් ඒ පාලනේ ඔයාගේ ඇතුළතට ආපහු ගන්නවා. ඔයා මායාවට ඒ සිස්ටම් එකට බලය දෙන එක ටික ටික නවත්වනවා. මේ වෙනස් වීමත් සමග මායාව හිමින් හිමින් ගැලවෙනවා. මේ නියුමැටික් සෝල් එක ඇවිත් ඉන්නේ එයාගේ ස්පාක් එක හැරව ගන්න. ජීවිත සිදුවීම් විඳලා ඩිරෙක්ට් නොයින් හරහා සත්‍ය තමා තුළින් අවබෝධ කරගෙන මායාවෙන් එළියට යන්න. ඉතින් මේ වීඩියෝ එක ඇහුවාම ඔයාට තේරෙන්න ඕන ඔයා කොයි ආකිටෙක්චර් එකක් හරහා ලෝකය දකිනවද විඳිනවද ජීවත් වෙනවද කියලා. මේ විස්තර ටික අහලා ඒක හොඳට තේරුම් අරගෙන ඔයාට ඇත්ත කියන්න. හොඳට බලන්න. ඔයා කොතනද ඉන්නේ? මොන වගේ අදහස් සිතුවිලි හරහාද? මොන වගේ දේවල් වලට බැඳිලා ඉන්නවද? ඔයා ඉන්න තැන කොහෙද කියලා බලන්න. ඒ අනුව කොහොමද ඒකෙන් ගැලවෙන්නේ කියන එකත් ඔයාට දැන් තේරෙන්න ඕන. ඉතින් අපි ඔක්කොටම තිබුණ ලොකු ප්‍රශ්නයක් මේ වීඩියෝ එක හරහා විසඳේවි කියලා මට හිතෙනවා. අදට එච්චරයි. ඊළඟ වීඩියෝ එකකින් අපි හමු වෙමු.